එඩිටිං වැඩවලට වගේම ගේමිං වැඩවලටත් ගැලපෙන බජට් හෙඩ්සෙට් එක. වෙල්කම් ටු ඩ්‍රෝන් මෑන් YouTube channel. හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඩ්‍රෝන් මෑන් YouTube channel එක. ඔන්න අදත් එකතු වෙලා ඉන්නේ අපේ අන්බොක්සින් වීඩියෝ එකක් එක්ක. අද අන්බොක්සින් වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගේමිං වැඩවලට වගේම එඩිටිං වැඩවලටත් පාවිච්චි කරන්න පුළුවන් බජට් ෆ්‍රෙන්ඩ්ලි හෙඩ්සෙට් එකක් ගැන. අද අපි අන්බොක්ස් කරන්නේ Game Dash ලගේ heavy E2 RGB headset එක. මේක budget friendly ඒ වගේම හොඳ headset එකක්. අපි එනම් unboxing video එකට යමු. හරි අපි එනම් package එක unbox කරලා බලමු. package එකේ එළියෙන් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහම මේ Game Dash heavy E2 RGB surround sound gaming headset කියලා ගහලා තියෙනවා. ඒ වගේම RGB style කියලා තියෙනවා. පහලින් තියෙනවා RGB streaming lighting කියලා. ඒ වගේම 40mm driver unit. oversize ear cup design කියලා තියෙනවා. ඒ වගේම console game කියලා තියෙනවා. ඒ වගේම මේ headset එක compatible with PC, PlayStation 4, Xbox, VR, ABD mobile කියලාත් බලා ගන්න පුළුවන් අපිට. box එකේ පැත්තෙන් headset එකේ image කීපයක් බලා ගන්නත් පුළුවන්. package එකේ පිටිපස්සේ box එකේ පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් ආයිත් headset එකේ design එක වගේම RGB streaming lighting තියනවා කියලාත් තියෙනවා. ඒ වගේම oversize ear cup එකක් තියෙනවා. ඒ වගේම අපිට මේකේ මේ volume control එක, ඒ වගේම microphone එක switch on off කරන switch එක වගේ දේවල් පොඩ්ඩක් මේක මේ diagram working වගේ බලා ගන්න පුළුවන් අපිට. box එකේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් headset එකේ specification ටිකකුත් තියෙනවා. ඒකේ sensitivity, driver diameter, microphone sensitivity, cable length එක වගේම dimension එහෙම බලා ගන්න පුළුවන්. system requirement තියෙනවා මේක මේ Windows XP, Vista, Windows 7, Windows 8, Windows 10 වලට support කරනවා කියලා. ඒ වගේම තියෙන මෙතන PC with USB port කියලා. package එකේ අඩංගු වෙනවා කියලා තියෙනවා Game Dash heavy E2 RGB gaming headset එක. ඊට පස්සේ Y cable එක. ඒ වගේම online multi language user manual එකකුත් තියෙනවා කියලා තියෙනවා. හරි. අපි එහෙනම් package එක unbox කරලා බලමු. ඇත්තටම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. package එකේ අපිට බලා ගන්න පුළුවන් ඔන්න headset එක තියෙනවා. අපි එළියට අරන් බලමු headset එක. හරි. package එක අපිට කීප විදිහටම මේ headset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Y cable එක බලා ගන්නත් පුළුවන් වුණා. අර කියපු විදිහට අපිට package එකත් එක්ක user manual එකක් නම් හම්බුනේ නෑ. හරි ඊළඟට මේ පොඩි sound test එකක් කරලා බලන්න බැලුවා මේ headset එකේ mic එකේ sound quality එක ගැන. testing 1 welcome to Drone Man YouTube channel. හැමෝම සාදරයෙන් පිළිගන්නවා Drone Man YouTube channel එකට. අපි මේ sound test එක කරන්නේ Game Dash heavy E2 RGB headset එකකින්
sound quality එක. හරි ඔන්න අද unboxing video එකෙන් අපි unbox කරේ Game Dash ලගේ heavy E2 RGB headset එක. budget friendly headset එක. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ ගැන විස්තර පහලින් කමෙන්ට් කරන්න අවශ්‍යයි. මම price detail එහෙම දාන්නම්. මේ වගේ තවත් unboxing video එකකින් හම්බ වෙනවා. සුබ දවසක්.